ප්‍රී ස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං අද කතා කරන්න යන්නේ අපේ පෘථුවිය ගැන. අපේ පෘථුවිය අපි කොහොමද පිරිසිදුව තියන්නේ කියලා. ඉතින් අපි බලමු ඒකට මොනාද අපි කරන්න ඕන කියලා. ඉතින් පුංචි බබාලා දන්නවද මේ පෘථුවිය කියන්නේ මොකක්ද කියලා? ඒ තමයි අපි ජීවත් වන ලෝකය. මේ බලන්න හරිම ලස්සනයි නේද? අපිට ලස්සන ගස් කොළන් තියෙනවා, පිරිසිදු ජලය තියෙනවා, කුරුල්ලෝ, සත්තු එහි ජීවත් වෙනවා. ඉතින් පෘථුවිය කියන්නේ අපේ ගෙදර නේද චූටි දුවේ පුතේ. ඒ නිසා අපි අපේ පෘථුවිය හැමෝම එකතු වෙලා රැක ගන්න ඕනේ. කුණු බිම දාන්න එපා. ඉතින් පුංචි දුවේ පුතේ අපි හැමදාම හැම තැනම කුණු දාන්න ගියොත් මොකද වෙන්නේ? දැන් මං ඔයාලට පෙන්නනවා වගේ මුළු පරිසරයම කුණු ගොඩ ගැහෙනවා. එතකොට ගඳ ගහනවා. ඒක නිසා අපි කෑම කාලා ඉවරුනාම ඒ කුණු, එතකොට අපි වැඩ කරලා ඉවරුනාම ඒ කුණු බිමට දානවද? නැහැ. අපි කුණු බිම දාන්නේ නැහැ. අපි කුණු බඳුන් වලට තමයි දාන්නේ. ඉතින් මං දැන් ඔයාලට කිව්වනේ කුණු බිම දාන්නේ නෑ කියලා. එතකොට අපි කුණු එක එක වර්ගවලට වෙන් කරලා වෙන වෙන කූඩවලට දාන්න ඕනේ. දිරන කුණු, නොදිරන කුණු, ප්ලාස්ටික් වෙනම ඒ විදිහට වෙන වෙනම කූඩවලට දාන්න ඕනේ. අද අපි අලුත් වචන 3ක් ඉගෙන ගමු. reduce, reuse, recycle. reduce කියන්නේ අවශ්‍ය නැති දේවල් වැඩිපුර භාවිතා නොකරන එක. reuse කියන්නේ පුංචි දුවේ පුතේ එකම දෙයක් නැවත නැවත භාවිතා කරන එක. recycle කියන්නේ පරණ දේවල් නැවත ප්‍රයෝජනයට ගත හැකි දේවල් බවට පත් කරන එක. ප්ලාස්ටික් භාවිතය අඩු කරමු. චූටි දුවේ පුතේ ඔයාලා දන්නවද අපි ප්ලාස්ටික් දේවල් ගොඩක් භාවිතා කළොත් පරිසරයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් වෙලාවට නැවත නැවත භාවිතා කරන්න පුළුවන් බෑග් සහ බෝතල් භාවිතා කරන්න හුරු වෙන්න ඕනේ. ජලය ආරක්ෂා කරමු. ජලය ඉතිරි කරමු. ජලය අපිට ඉතාම වැදගත්. ඉතින් චූටි දුවේ පුතේ මොකටද අපිට ජලය ඕනේ? අපිට බොන්න ඕනේ. ඒ වගේම සතා සිව්පාවටත් ජලය ඕනේ. ගස් කොළන් වලටත් ජලය ඕනේ. ඉතින් ජලය ඉතිරි කරන්න නම් අපි අත් සෝදලා ඉවර වුණාම ජලකරාමය වහන්න ඕනේ. පාරේ යනකොට වුණත් චූටි දුවල පුතාලා දැක්කොත් ජලකරාමයක් ඇරලා තියෙනවා අපිට පුළුවන් ඒක වහන්න. ඉතින් වතුර නිකරුණේ ගලා යන්න දෙන්න එපා. ගස් ආරක්ෂා කරමු. ගස් කියන්නේ අපේ යාළුවෝ. ගස් අපිට සෙවන දෙනවා. ගස් සහ පැලෑටි අපේ පරිසරය ලස්සන කරනවා. අපි ගස් කඩන්නේ නැතුව පැලවලට වතුර දාලා ඒවා ආදරයෙන් බලාගන්න ඕනේ.
ඒ වගේම අපිට පුළුවන් වැඩි වැඩියෙන් පැල සිටවන්න. ඉතින් පුංචි දුවේ පුතේ ඔයාලා පුංචි දරුවෝ වුණත් ඔයාලටත් පෘථිවිය ආරක්ෂා කරගන්න ලොකු දේවල් කරන්න පුළුවන්. ඉතින් මං කියපු දේවල් ටික ආදරයෙන් පිළිපදින්න කියලා මං ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අලුත් පාඩමකින් ආයෙත් අපි හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.